දුවේ පුතේ මේ වීඩියෝ එක තුලින් අපි කතා කරනවා හතරවෙනි ප්‍රශ්නය පිළිබඳව ඔයාලට අනුමාන ගොඩනගා ගැනීමට මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් උදව්වක් වෙයි. ඒ නිසා මේ වීඩියෝ එකත් අවසානය වෙනකම් බලන්න. බලලා ඔයාලගේ අදහස් දාන්න. ඒ වගේම ලයික් එකක් දෙන්න. ඒ නිසා මේකත් බලන්න කියන ඉල්ලීම සිදු කරනවා. දුවේ පුතේ මේක තමයි අපේ තුන්වෙනි පාඩම නේද? නමුත් ගොඩක් කලාවට හතරවෙනි ප්‍රශ්නයට තමයි මේ ප්‍රශ්නය ගොඩක් කලාවට ඇවිල්ලා තියෙන්නේ. හතරෙන් එහා පැනලා නෑ, කලාතුරකින් තමයි එහෙම. නමුත් හතරවෙනි ප්‍රශ්නයට ගොඩක් කලාවට අහලා තියෙනවා තුන්වෙනි පාඩමෙන්. අපි දන්නවා 1 2 පාඩම් ව්‍යුහගත රචනා කොටසට 3 4 5 කියන පාඩම් 12 වසරේ අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න කොටටත් එකතු වෙලා තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. එතකොට දුවේ පුතේ මෙන්න මේක තමයි අපේ මේ තුන්වෙනි පාඩමේ තියෙන විෂය නිර්දේශය. එතකොට 3.1 තමයි පුද්ගල ස්වාමිත්වය හා ස්වාධීනත්වය ස්වච්ඡන්දතාව වගකීම් පිළිබඳ සමකාලීන ඉගැන්වීම. ඒකේම බෞද්ධ ඉගැන්වීම තමයි ඊළඟ එක. එතකොට ඒකේ 3.2 වෙන්නේ සමාජ ප්‍රභවය හා විකාශය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම. එතකොට මෙන්න මේක. එතකොට මෙන්න මේකේ ඊළඟ කොටස තමයි දේශපාලන මූලධර්ම කියලා. මෙන්න මේ ටික ඔක්කොම දේශපාලන මූලධර්ම ටිකට තමයි වැටෙන්නේ. 3 කොටස. එතකොට පංචශීල ප්‍රතිපදාවේ ඉඳන් පාලන තන්ත්‍ර කෝටදන්ත සූත්‍රාගත දේශපාලන මූලධර්ම මේ කියන ටික ඔක්කොම මේ දේශපාලන මූලධර්ම කොටසට තමයි අයිති වෙන්නේ. එතකොට ඒ පිළිබඳව ඔයාලට අවබෝධය ඇති කියලා විශ්වාස කරනවා. එතකොට දුවේ පුතේ 3.1 කොටසේ මේ මාතෘකා 2. එතකොට මෙන්න මේක දුවේ පුතේ මේ විශේෂයි චුට්ටක් ඉන්න. මෙන්න මේකේ දුවේ පුතේ පුද්ගල ස්වාමිත්වය පිළිබඳව අහලා තිබුණා 2019. ඒ කියන්නේ සමකාලීන ඉගැන්වීම මොකක්ද කියලා මම මේ ප්‍රශ්නේ ඔයාලට පෙන්නන්නම්. එතකොට මේකනේ පුද්ගල ස්වාමිත්වය පිළිබඳ බුදු සමයේ ආකල්පයේ වෙනස් සමකාලීන ආගම ඉගැන්වීම වලින් වෙනස් වන අයුරු පැහැදිලි කරන්න. එතකොට මේකෙදි පුද්ගල ස්වාමිත්වය කියන එක මේ සමකාලීන අදහස දක්වලා බුදු සමයේ ආකල්පයෙන් ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි දක්වන්න තිබුණේ. එතකොට පුද්ගල ස්වාමිත්වය, ස්වාධීනත්වය, ස්වච්ඡන්දතාව වගකීම් පිළිබඳ බෞද්ධ ඉගැන්වීම. එතකොට මේ දෙක එකට ආවා. එතකොට ස්වච්ඡන්දතාව කියන එක ඇවිල්ලා තියෙන්නේ 2022 23 අවුරුද්දේ. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. 22 ස්වච්ඡන්දතාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පුද්ගලයා සතු ආත්ම විශ්වාස ගොඩනැගීම පිණිස ඉවහල් වෙන බව පෙන්වා දෙන්න. එතකොට මේ බෞද්ධ ස්වච්ඡන්දතාව කියන්නේ මොකක්ද කියලා ලියලා පුද්ගලයාගේ ඒක ආත්ම විශ්වාස ගොඩනැගීමට ඉවහල් වෙන්නේ කොහොමද කියලා ලියන්න තමයි මේ කාවේ ලකුණු 10 ප්‍රශ්නය. මේ කොටස් දෙකක් ඔයාලට පේන්නම තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය බලනකොට අනිවාර්යයෙන්ම මේ කොටස් දෙකට උත්තර ලියන්න ඕනි. නැත්තම් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. එක කොටසකට විතරයි ලකුණු හම්බ වෙන්නේ. එතකොට මේක ඔයාලා ගොඩක් කලාට තේරුම් ගන්නේ ස්වච්ඡන්දතාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීමනේ. එතකොට ඕය ගැන ලියලා තියෙනවා මිසක් මේක පුද්ගලයා සතු ආත්ම විශ්වාසය ගොඩනැංවීම පිණිස ඉවහල් වෙන්නේ කොහොමද කියලා මේක ඔයාලා පෙන්වලා දෙන්න ඕනි. මේකට ලකුණු 4ක් දුන්නොත් මේකට ලකුණු 6ක් දෙනවා. ඒ වගේ ලකුණු බෙදීමක් තමයි මේක තුල තියෙන්නේ. එතකොට දුවේ පුතේ ප්‍රශ්නය හොඳින් කියවන්න ඕනි. එතකොට ස්වච්ඡන්දතාව පිළිබඳව විතරක් නෙවෙයි මේක ලියන්න ඕනි. එතකොට පුද්ගලයා සතු ආත්ම විශ්වාසය. අපේ හැම ප්‍රශ්නයකම මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. හොඳට කියවලා ඒකට උත්තර ලියන්න ඕනි. හරි. එතකොට මේ ඕකේ ඇවිල්ලා නැති දුවේ පුතේ මේ ස්වාධීනත්වයයි වගකීමයි පිළිබඳව ඇවිල්ලා නැහැ. මේකේ ස්වාධීනත්වයයි ස්වච්ඡන්දතාව වගකීම් පිළිබඳ සමකාලීන ඉගැන්වීම් ඇවිල්ලා නැහැ. නමුත් ඔයාලා මතක තියාගන්න ඕනි මෙන්න මේ ස්වාධීනත්වයයි වගකීමයි
ඇවිල්ලා නැහැ කියලා ටිකක් ඔළුවේ තියාගෙන මේ දෙක පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ සමාජ ප්‍රභවය ආවා 20 ආවා 22 23 24 මම ඔය ප්‍රශ්න ටික පෙන්නන්නම්. ඔයාලා කැමති නම් බලන්න. ඒකට 20 ආවේ චතුර්වර්ණයේ ප්‍රභවය පිළිබඳ බෞද්ධ විග්‍රහය නිර්මාණවාදී සංකල්ප වලින් බැහැර වී ඇති අයුරු පැහැදිලි කරන්න. ඒක චතුර්වර්ණයේ ප්‍රභවය පිළිබඳව ලියලා ඒක මේ බෞද්ධ විග්‍රහය නිර්මාණවාදී සංකල්ප වලින් බැහැර වෙලා තියෙන හැටි දැන් චතුර්වර්ණය බ්‍රාහ්මණ මතයේ මේකේ ලියලා ඒක බෞද්ධ දැන් අපේ අග්ග සූත්‍රයේ තියෙනවනේ මේ කුල ભેදයේ ආරම්භය අන්න ඒක නිර්මාණවාදී සංකල්ප වලින් එකක් නෙවෙයි හේතුඵලවාදීව සිදු වුණා කියලා ඒක ලියන්න තියෙන බෞද්ධ විග්‍රහය. එතකොට ඒක 2020 ආවා. එතකොට 2023 24ත් ආවා. එතකොට මේ බලන්න මේක ආවේ 3ට 3 4ට ලකුණු 6 ප්‍රශ්න ලකුණු 5 ඒකට සමාජ ප්‍රභවය පිළිබඳ බෞද්ධ විග්‍රහය අග්ගඤ්ඤ සූත්‍රානුසාරයෙන් ගෙන හැර දක්වන්න. ඒක ලකුණු 5කට ආවේ. එතකොට ওই පිළිබඳව ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනි. හරිනේ. එතකොට මේක අනිවාර්යයෙන්ම මොනවා නැතත් ඔයාලා මේ බෞද්ධ සමාජ ප්‍රභවය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම පාඩම් කරගෙන යන්න. අර ඒ කියන්නේ මහා සම්මත රජතුමා බිහිවීමේ ඉඳලා එතකොට ඔයාලට ලියන්න වෙනවා සුද්‍ර වංශිකයෝ බිහිවීම දක්වාම බුදුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමදනේ? ලුද්ධාචාරා කද්දාචාරාච කාරානේ සුද්දා ඒ විදිහට බුදුන් වහන්සේ අග්ගන් සූත්‍රයේ දේශනා කරලා තියෙන පහත් හැසිරීම ඇති අය සුද්‍රයෝ ලෙස වර්ග කළා. එහෙම කියාගෙන අර අන්තිම වර්ණය එහෙමනේ. එතකොට බමුණෝ බිහි වුණේ කොහොමද? රජා බිහි වුණේ කොහොමද? ඔකේ තියෙන ওই ටික අනිවාර්යයෙන්ම මේ සැරේ එන්නේ නැහැ කියලා මේක බලලා මේක එන්නේ නැති වෙයි කියලා හිතන්නේ නැතුව ඒ ටික ඔයාලා අනිවාර්යයෙන් පාඩම් කරගෙන යන්න. ඒක ඔයාලට ගොඩක් වටිනවා. එතකොට ඒක. එතකොට දුවේ පුතේ ඊළඟට මේ පංචශීල ප්‍රතිපදාව මේවා ඔක්කොම බෞද්ධ දේශපාලන මූලධර්ම. මෙන්න මේ දේශපාලන මූලධර්ම දුවේ පුතේ පංචශීල ප්‍රතිපදාව දස රාජ ධර්ම දසක්විතිවත් සප්තපරිහානී ධර්ම සතර සංග්‍රහ වස්තු සතර අගති ලෝකපාලක ධර්ම මෙන්න මේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ ටික ගත්තාම මෙන්න මේකෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ ටික පොදුවේ දාලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් ඔයාලගෙන් අහනවා. ඒක 2019ත් ඇහුවා 2021 22ත් ඇහුවා. 2019 ඇහුවේ මෙන්න මෙහෙම රටක ආර්ථික සමෘද්ධිය විශේෂිලා දේශපාලන මැදිහත් වීම කෙසේ සිදු විය යුතුදයි බෞද්ධ දේශපාලන මූලධර්ම ඇසුරෙන් විස්තර කරන්න. එතකොට රටක ආර්ථික සමෘද්ධියට මේ දේශපාලන මැදිහත් වීම කොහොමද වෙන්නේ කියලා මේ දේශපාලන මූලධර්ම වලින් දක්වන්න ඕනි. එතකොට පංචශීල ප්‍රතිපදාවේ ආර්ථික දර්ශනයක් නැහැ. හැබැයි මේ වගේ දසරාජ ධර්ම වල තියෙනවා. දානය ගත්තාම තියෙනවා නේද? ඊට පස්සේ දසක්විතිවත් වෙලත් ඕකේ එකක් තියෙනවා මැද අර ධනය ලබා දෙනවා කියන එකක් තියෙනවනේ නේ. ඒක සප්ත අපරිහානී ධර්ම වල නැහැ. හැබැයි සතර සංග්‍රහ වස්තු වල තියෙනවා මේ දානය ගන්නත් පුළුවන්, අර්ථචර්යාව ගන්නත් පුළුවන්. එතකොට ආර්ථිකය දියුණුවට තමයි ඒවා අදාළ වෙන්නේ. අන්න ඒ වගේ අදාළ වෙන කාරණා දාලා මේක විස්තර කරන්න තමයි තියෙන්නේ. 2021 ආ ප්‍රශ්නයත් ඒ වගේ එකක්ම තමයි. ජනතාවට දැහැමි රැකවරණය හා කියන්නේ දැහැමිව රැකවරණය සැලසීම දසක්විතිවර්ණේ. ආර්ථික සුරක්ෂිතතාව සැලසීම රජුගේ ප්‍රධාන වගකීමක්. එතකොට දැහැමි රැකවරණය හා ආර්ථික සුරක්ෂිතතාව සැලසීම රජුගේ ප්‍රධාන වගකීමක්. බෞද්ධ රාජ්‍ය දේශපාලන මූලධර්ම ඇසුරෙන් විමසන්න. එතකොට මේ ප්‍රශ්න දෙක ඔයාලා මේ සැරේට ලියන්න බලන්න. නිකන් ඔයාලට කාලේ තියෙනවා නම් මේකට උත්තරේ පොඩ්ඩක් ගොනු කරගන්න. මෙන්න මේකටයි මේ දෙකට නිකන් එක හා සමාන ප්‍රශ්න දෙකක් නිසා මේ ප්‍රශ්න දෙක ඔයාලට ටිකක් ලියලා හුරු කරගත්තොත් හොඳයි කියලා හිතනවා. මේ ඒ නිසා හරිද? එතකොට ඕක එතකොට දුවේ පුතේ මේක මේ දස සක්විතිවත් කියන එක මේ පොදු ප්‍රශ්නයකට ආවා 2023 24
23 24 ආවා මේ ජනහිතකාමී පාලන තන්ත්‍රයක් ගොඩනැංවීම උදෙසා දසක් විතිවත් වල අදාළත්වය සාකච්ඡා කරන මේ දසක් විතිවත් ලියලා මේක ජනහිතකාමී පාලනයකට අදාළ වෙන්නේ කොහොමද කියලා ලියන්න තමයි තිබුණේ. එතකොට ඒ වගේ තනි එකක් දෙන්න පුළුවන්. මේ සැරේ දෙන්න බැරි නෑ. දසරාජ ධර්ම වල විශේෂත්වය නිසා දසරාජ ධර්ම පාඩම් කළා. මේ දසරාජ ධර්ම 10න් වෙන්නේ මොනවද කියලා ඔයාලට ලියන්න පුළුවන්. මේක ඇති කරගෙන යන්න. මේ සැරේ ලියනවා නම් අනිවාර්යයෙන්ම දසරාජ ධර්ම දෙන්න පුළුවන්. පංචශීල ප්‍රතිපදාව තුලින් මොකද්ද වෙන්නේ කියලා දෙන්න පුළුවන්. ඒ නිසා දසරාජ ධර්මයි පංචශීල ප්‍රතිපදාවයි සතර සංග්‍රහ වස්තුයි බලාගෙන යන එක ගොඩක් වටිනවා. උතරම මේ දෙක බලාගෙන යන එක ඔයාලට ගොඩක් වටී කියලා මම නම් විශ්වාස කරනවා. හේතුව මොකද දන්නවද? ගිය සැරේ රචනා ප්‍රශ්න 3 වෙනි පාඩමෙන් එකක්වත් තිබුණේ නැහැ. හරිනේ. හරි. එතකොට මේ සප්තපරිහානී ධර්ම කියන ප්‍රශ්නය අහලම නැහැ. මේකත් ඔයාලා සප්තපරිහානී ධර්ම කියන්නේ මොනවද? මේකෙන් අපි දන්නවනේ කොටස් 5කට බෙදනවානේ. සප්තපරිහානී ධර්ම පළවෙනි කොටස් දෙකෙන් පාලන තන්ත්‍රයක සාමකාමී පැවැත්ම තහවුරු වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකෙන් නීති රීති රටක් සාමකාමී පවත්වාගෙන යාමට අවශ්‍ය නීති රීති පාලකයාට නීති රීති ආරක්ෂා කිරීමේ වැදගත්කම කියනවා. ඊළඟ එකෙන් කියනවා මේ වැඩිහිටියන්ට සැලකීම හවුන්ගේ උපදෙස් පිළිපැදීමනේ. හතරවෙනි එක ඕකෙන් කියනවා මොකද්ද? සමාජ සම්මතයට ගරු කිරීම. අන්න ඒ වගේ අපි කොටස් 5කට බෙදලා මේක උගන්වනවනේ නේද? එතකොට අන්න ඒ ටික එහෙම විශේෂයෙන් බලාගෙන ගියන්න. මේක අපිට බැරි කමක් නැහැ කෙටි සටහනකට දෙන්නත්. ඒ නිසා සප්තපරිහානී ධර්ම කියන ඒවා අමාරු ඒවා නෙවෙයි දුවේ පුතේ. මේකත් බලාගෙන යන්න. මේ දෙකත් අනිවාර්යෙන් ඔයාලා බලාගෙන යන්න. ඊට පස්සේ මේකේ මේ සමාජ ප්‍රභවය කියන එක ටිකක් බලා ගන්න. මේකේ පොදුවේ ඔක්කොම ටික බලාගෙන යන්න. මේක බුදුදහමෙන් නැති වෙන්නේ කොහොමද? ඒකත් පොදුවේ බලාගෙන යන්න වෙනවා. එතකොට දුවේ පුතේ මේ සතර සංග්‍රහ වස්තු මේ ගිය සැරේ 8යි 3ට ඇහුවා. කෙටි සටහන් ලියන එකට 8ේ 3 වෙනි ප්‍රශ්නයට ඇහුවා 2024. එතකොට මේකේ ලකුණු හම්බෙන්නේ දුවේ සතර සංග්‍රහ දුවේ පුතේ මේ සතර සංග්‍රහ වස්තු නම් කරාට එක ලකුණකුත් ඊට පස්සේ දාණය විස්තර කරනවට එක ලකුණකුත් නේද? ප්‍රිය වචනේ විස්තර කරනවට එක ලකුණකුත් මේ අර්චර්යා විස්තර කරනවට එක ලකුණකුත් ඊට පස්සේ සමානාත්මතාව විස්තර කරනවට එක ලකුණකුත් ඔය විදිහට තමයි ලකුණු 5 දෙන්නේ. හරියම ලේසියෙන් ලකුණු 5ක් ගන්න පුළුවන් එකක් තමයි මෙන්න මේවා. ඊට සතර අගතිත් එහෙමයි. සතර අගති නම් කරාට ලකුණයි. ඒ අගති 4 එකින් එක විස්තර කරාට ලකුණ ගානේ එක ලකුණ ගානේ ලකුණු 4යි. අර 1යි 5යි ලකුණු 5 හදලා දෙන්නේ ওই විදිහට. හරි නේද? එතකොට මේ ලෝකපාලන මූලධර්ම ඊට පස්සේ තියෙන්නේ දුවේ පුතේ මේ කූටදන්ත සූත්‍රාගත දේශපාලන මූලධර්ම ඊට පස්සේ පාලන තන්ත්‍රයේ ප්‍රජා වගකීම කියන එක 2020 විතරයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට කූටදන්ත සූත්‍රයේ දේශපාලන මූලධර්ම කියන්නේ රජකොට මේ ඔකේ තියෙනනේ සුසුකන් ටික දේශපාලන සුසුකන් ටිකක් තියෙනවානේ. මෙන්න මේ ටික නම් ඇවිල්ලාම නෑ. මේ පොදුවේ ආප එකක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේකත් ඔයාලා බලා ගන්න. මේ ප්‍රජා වගකීම කියන එකත් බලා ගන්න. මේ සැරේ 3 වෙනි පාඩමෙන් ප්‍රශ්නයක් දෙන්න පුළුවන්කම වැඩි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ගිය සැරේ එක ප්‍රශ්නයක්වත් මේකෙන් නෑ. ගිය සැරේ ආවනම් ආවේ මේ සතර සංග්‍රහ වස්තු කියන එක විතරයි. ඒකට මේකට පොඩ්ඩක් මහන්සි වෙන්න ඔයාලා. මහන්සිලා මේ ගොඩ දාගන්න මේ 4 එක ප්‍රශ්නය 4-2 4-1 ගොඩක් කලාට 4-1 4-2 අවුරුද්දකට 4-1 આવොත් සමහර ඊළඟ වලට අවුරුද්දේ 4-2ට ආවා. එතකොට එහෙමනේ ප්‍රශ්න අපේ හැදිලා තියෙන්නේ. එතකොට 4 ප්‍රශ්න දෙකක් තියෙනවා. ඊළඟ එක තමයි මේ 4-2ට හරි 4-1ට හරි හදලා තියෙන්නේ. මෙන්න මේ 4 වෙනි පාඩමේ. ඒ කියන්නේ හොඳ නරක විනිශ්චය කිරීමේලා බෞද්ධ නිර්ණායක කියන පාඩමෙන් තමයි අනිත් ප්‍රශ්නය 4 ඊළඟ ප්‍රශ්නය ඊළඟ කොටස හැදෙන්නේ ගොඩක් කලාවට.
එතකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ ප්‍රශ්න. එතකොට ඒ කොටස නොවෙන්නත් බෑ. පහට එන්නත් පුළුවන්. හරිද? එතකොට මේ නූතන සමාජයේ මොහොන දෙන ප්‍රධාන සමාජ ගැටලු අවම කිරීමට පංචශීල ප්‍රතිපදාවෙන් ලැබිය හැකි පිටුවහල පැහැදිලි කරන්න. එතකොට නූතන සමාජයේ ගැටලු. දැන් මේකේ පංචශීල ප්‍රතිපදාව අපි ගත්තා. මේකේ පංචශීල ප්‍රතිපදාව මේ පංචශීල කියන එක වෙනයිනේ. එතකොට පුද්ගලයාගේ ආචාර ධර්මනේ. එතකොට ඒකේ ප්‍රධානව වෙන්නේ සමාජ ගැටලු අවම කර ගැනීමටනේ. මේකේ පංචශීල ප්‍රතිපදාව තියෙන දුවේ පුතේ මේ රාජ්‍ය පාලකයාගේ පැත්තෙන්. හරිද? රාජ්‍ය පාලකයා පැත්තෙන් ඇහුවොත් ඒක වෙනම එකක්. මේකේ පංචශීලය ඇහුවොත් පංචශීල අටශීල ගැන ඇහුවොත් මේකේ එන්නේ සමාජ සංවර්ධනයට. නෑ පුද්ගලයා හා සමාජ සංවර්ධනයට අදාළව තමයි මේකෙදී අපි අහන්නේ. එහෙම ප්‍රශ්නයක්නේ මේකෙ තියෙන්නේ. නූතන සමාජයේ මොහොන දෙන ප්‍රධාන සමාජ ගැටලු අවම කරගෙන පංචශීල ප්‍රතිපදාවෙන් ලැබිය හැකි පිටුවහල පැහැදිලි කරන්න. හරිද? එතකොට මේකේ හොඳ නරක විනිශ්චය කිරීමට ඇවිල්ලා තියෙන්නේ 2020 විතරයි දුවේ පුතේ. ඒ නිසා මේ සැරේ අපිට හොඳ නරක විනිශ්චය මේක හරිය ලේසි මාතෘකාවක්. මේ නිර්ණායක ටික පාඩම් කරගත්තාම හොඳ නරක විනිශ්චය කරගන්න පුළුවන්. ඊට දසපින් කිරියවත් කියන එක ආවා. දස පුණ්‍ය ක්‍රියා වල තියෙන ගාථාව ලියලා දස පුණ්‍ය ක්‍රියා 10 නම් කරොත් ලකුණු ඒ සැරේ 3ක් දුන්නා. ඉතුරු ඒවට විස්තර කරාට ලකුණු 7ක් දුන්නා. එහෙම තමයි ලකුණු 10 හදලා දුන්නේ. ඒ නිසා මේ දස කුසල් හා දස අකුසල් කියන එක ඇවිල්ලාම නැහැ. එතකොට ඒක බලා ගන්න දස කුසල් අකුසල් පුළුවන් නම් ඒකේ අනිත් පැත්ත තමයි කුසල්. නේද? කිරීම නොකිරීම කියන එකනේ. එතකොට මේ දෙක බලා ගන්න. එතකොට හොඳ නරක විනිශ්චයත් බලාගත්තට බලා ගන්න එක හොඳයි. එතකොට දුවේ පුතේ මේකේ අටසිල් කියන එක ඇවිල්ලා නැහැ. අටසිල් ඇවිල්ලා නැහැ. සිව්බඹ විහෙරණ මේ සැරේ කෙටි සටහන් වලට අනිවාර්යයෙන්ම මේ කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. 8 ප්‍රශ්නයේ දෙවෙනි කොටසට කෙටි සටහන් ලියන්න දුන්නොත් මේ සැරේ සිව්බඹ විහෙරණ අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. දැන් සතර සංග්‍රහ වස්තු නම් එක සමානවන යන්නේ නේ. මේක සමාජ සංවර්ධනයට ලියනවා. අරක දේශපාලන පැත්තෙන් ලියනවා. නමුත් ওই දෙකේ එහෙම අහලා නැහැ. සතර සංග්‍රහ වස්තු නම් කරන්න සතර සංග්‍රහ වස්තු කියලා දාපුවම අපිට ඕනි පැත්තකින් ඒක ලියන්න පුළුවන්කම තියෙනවා. ඕක ආවා. ඒ නිසා කෙටි සටහන් වලට දුවේ පුතේ සිව්බඹ විහෙරණ අනිවාර්යයෙන්ම බලා ගන්න. ඊට පස්සේ හිරියොත්ප්ප උනත් කෙටි සටහන් වලට දෙන්න බැරි කමක් නැහැ. ඊට පස්සේ මේ සන්තුට්ඨිතාව සුබරතාව කියන ඒවා අනිවාර්යයෙන්ම දුවේ පුතේ බලා ගන්න. අල්පේච්ඡතාව කියන එක විතරයි අපිට දුන්නේ මේ බලන්න. හොඳ මේ වගේ හොඳ නරක වෙනින් දුන්නොත් හොඳ නරක ක්‍රියා තමා විසින් තීරණය කරගත හැකි ආකාරයේ බෞද්ධ සදාචාර නිර්ණායක ඇසුරින් විස්තර කරන්න. මේකේ තියෙන්නේ සරල දිවි පැවැත්ම අල්පේච්ඡතාවනේ. බෞද්ධ සාර ධර්ම ඇසුරෙන් පෙන්වා දෙන්න. එතකොට මේකේ තියෙන ගුණගරුක සමාජයක් ගොඩනැංවීමලා දසපින් කිරියවත් අදාළ කරගත හැකි ආකාරය පැහැදිලි කරන ශ්‍රද්ධාවේ ප්‍රභේද පැහැදිලි කොට බෞද්ධ ප්‍රතිපදාව පිරීමට බෞද්ධ ශ්‍රද්ධාව පදනම් වන ආකාරය විස්තර කරන්න. එතකොට මේ ශ්‍රද්ධාව 2022-23 ආවා. එතකොට මේ ආපු නැති කොටස් දුවේ පුතේ මෙන්න මේක සිව්බඹ විහෙරණ, හිරියොත්ප්ප, සන්තුට්ඨිතාව, සුබරතාව, නීතිගරුකත්වය හා සහජීවනය, ඊට පස්සේ දස කුසල් හා දස අකුසල්. එතකොට ඔන්න ඔය ටික ඔයාලා බලා ගන්න. බලාගත්තාම වැඩිපුර බලා ගන්න ඕනේ කොටස් තමයි මතක් කරන්නේ. එතකොට මේකෙන් ඔයාලට එන කොටස හරියටම ලියා ගන්න පුළුවන්. ඒක තමයි මතක් කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මේකේ අදාළ කොටස් ටික ඔයාලා බලාගෙන පාඩම් කරලා විභාගයට මුහුණ දෙන්න ඔයාලට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එනිසා ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.